තරුණ හැමෝම මාර ලොකු විශ්වාසයක් තමයි චීවරය ගැන තරුණ භික්ෂුන් වහන්සේලා හැටියට අපි ගැන මේ වෙලාවේ තියලා තියෙන්නේ. මේ අදත් එහෙමයි හාමුදුරනේ, එදත් එහෙමයි. මේ සිවුරට කොච්චර එක්කහු වෙනවද කියනවා නම් සිවුර බලපෑම ගැන මේ කියන්නේ. එහෙමයි. රටක් විතරක් නෙමෙයි, එක ජාතියකට කොටු වෙච්ච පිරිසකුත් නෙමෙයි. එහෙමයි. ජාති වේදයකින් තොරව බොහෝ මිනිස්සුන්ගේ මතිමතාන්තර සුමකට ගන්න පුළුවන් ප්‍රබල අවියක් තමයි සිවුර කියලා කියන්නේ. එහෙමයි. හොඳටම පැහැදිලි සිවුරට කොච්චරනම් එක්කහු වෙනවද කියන එක. හන්තානම් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඉදිකරන මේ දැවැන්ත විහාර කර්මාන්තනේ. එහෙමයි. මේ තේවත් වට එක්කහු වුණා නෙමෙයි, මේ සිවුරට එක්කහු වෙච්ච නෙමෙයි තියෙන්නේ. එහෙමයි. එතකොට ලෝකයක් දන්නවා මේ දවස්වල ධර්ම දේශනාවලට තරුණ මහත්තුරු එකතු වෙන තරම්. දසදහස් මන්දෙන්නක් මේ ඊතරේද මේ දකුණේ 15000කට වඩා වැඩි පිරිසක් මේ සිවුරට එකතු වෙන්නේ. ඒ වගේම අපි දැන් බස්නාහිර වැඩමුළුවට තරුණ තරුණියෝ 20000ක් විතර කියන්න හිටියේ. එතකොට මේ ලංකා ඉතිහාසයේ කිසිදු පුද්ගලයෙකුට රැස් කරන්න බැරි. අපි දන්නවා කවුරු රැස් කරනවා නම් බස් දාන්න ඕනේ, කන්න බොන්න දෙන්න ඕනේ. ඒක ලෝක කැම්පේන් එක. නමුත් බොහෝ දෙනෙක් මිනිස්සු තමන්ගේ අතින් වියදම් සමහර අඥාන මිනිස්සු මොන කතන්දර කිව්වත් හාමුදුරනේ එක්කහු වෙන්නේ සිවුරටනේ. එහෙමයි. ඒ හින්දා මේ සිවුරට එක්කහු වීම කවදාවත් හාමුදුරුවෝ අභාවිතා කරලා නැහැ ඒ පිරිස. එහෙමයි. ඒකට හොඳම සාධකයක් තමයි මේ ඉඳගෙන අද කතා කරන මේ හන්තාන. ලෝකයක් මිනිස්සුන්ට වඳින්න තව අවුරුදු 100ක් පිටින් එහාට ගියත් මේ සම්බුද්ධ ශාසනය බබලෙන්න වැජබෙන්න ඕන කරන මේ කන්දෝඩ ඒව අපූර්වට ඒ කර්මාන්තේ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මින් මතුවටත් කවදාවත් හොඳක් මිසක්කම් වැරද්දක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඒ නිසා ලෝකෙටම දෙන්න තියෙන පණිවිඩය තමයි මිනිස්සුන්ට හොඳට හිතන්න පුළුවන්. මිනිස්සුන්ට මේ තැන් වලට ආපුහම මේවා හොඳට තේරෙනවා, දකින්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා සමහරක් භික්ෂුන් වහන්සේලා ඇති ඒ අදහස හරි වැරදි විදිහට අවභාවිතා කරන්න උත්සාහ කරන පිරිසක් මේක මේ සමහර වෙලාවට තරුණ සමාජයේ අපේ මේ ගිහි සමාජයේ කවුරුහරි වික්ෂුවක් වටාද වහන්සේ ධර්ම දේශනා කරද්දී දසදහස් ගණනක් පිරිස පිරිවරාගෙන ඉන්නකොට මම දැක්කා අර තීන්දුවෙන් කලබල වෙන්න එපා. තීරණ ගන්න කලබල වෙන්න එපා. තව ටික කාලයක් බලන්න ඕනේ මුලදී කොහොමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ අදහසින් අපිට තේරෙනවා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ඉක්මනින් තමයි පරිහානියමයි ප්‍රාර්ථනා කරන්නේ. සිංහලදීම ආරම්භය අපේක්ෂා කරනවා. එතකොට ඇත්තටම මේ දක්වා අපේ සමහර භික්ෂුන් වහන්සේලා භික්ෂුත්වයේ චීවරය Tamanගේ භූමිකාව හරිම සෞත්ව විදිහට දේශපාලනඥයෝ වෙනුවෙන් පාවිච්චි කරපු හින්දා සමහර මිනිස්සු ඒ කෝණයෙන් අපි දිහා බලන එක අසාධාරණයකුත් නැහැ. හැබැයි අපි ඒක එහෙම නෙවෙයි කියලා ලෝකෙට අමුතුවෙන්ම ඔප්පු කරන්න යන්න අවශ්‍යත් නැහැ. මේ කරගෙන යන කටයුතු වලින් අපි දන්නවා නම් අපි මොකක්ද කරන්නේ කියන එක. හිතට එකඟව මේ ලෝකේ කිසිම පරිබාහිර කතන්දර අදාළ නැහැ. මොකද බුදුහාමුදුරුවන්ටත් කොච්චර ගැරහුම් තිබ්බද හාමුදුරුවෝ. හැබැයි මේ සිවුරට ඒ දෙසටක් මිත්‍යා මත තිබ්බ මුළු ඉන්දියාවෙම ඒ ආගම් නව චින්තනවාදී දර්ශනයකට යොමු කරන්න පුළුවන් වුණා නම් රාජ්‍යත්වයේ පවා ඊට ඇඳගන්න පුළුවන් වුණා නම් අපි ශ්‍රාවකයෝ තව මොනවාද මේකේ කරන්න බැරි. එහෙනම් මං අයත් තියෙන පණිවිඩය තමයි සිහිපත් කරන්නේ. සිවුර සුදුසු දෙයට උචිත විදිහට භාවිතා කරනවා නම් සිවුරට මේ රටේ මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඒක හාමුදුරු කීප නමක් අදටත් ඔප්පු කරගෙන යනවා. මම මගේ හදවතින්ම හාමුදුරුවන්ට ආශිර්වාද කරනවා. මං කියන බණ පදයක් ගානේ හන්තාන වගේ තව තැන් 100ක් මේක හැදෙන්න ඕන ලංකාවේ.
කෝටි ගාණක් තරුණ තරුණියන්ගේ අනාගතයේ අභියෝග ජය ගන්න පුළුවන් පෞරුෂත්වයෙන් හැපි පිරිසක් බිහි කරන්න නොමග යන පිරිස ඇදලා අරගෙන කොටින්ම සමාජ මාධ්‍ය ගැන කියනකොට මතක් වෙන්නේ අන්තාන හාමුදුරුවනේ. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතයේ තුලින් අවභාවිතා වෙන්නේ නැතුව කොහොමද ජීවිතය හදාගන්නේ කියන එක උගන්වන්න රාජ්‍යයකට බැරි වුණා, ආණ්ඩුවකට බැරි වුණා. නමුත් ඒක හාමුදුරුවෝ කරනවා. ඒ නිසා මේ වෑයම හුදෙක් මේ සසුනත් සමාජයත් ලංකාවත් මිනිස්සුන්ගේ සුගතිය වෙනුවෙන් මිසක්කන් කාගේවත් කොන්ත්‍රාත් එකක් නෙමෙයි. හාමුදුරුවෝ සද්භාවයෙන් කරන කටයුත්තක් කියන එක හොඳටම පැහැදිලි. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හාමුදුරුවනේ කැස්සක්වත් හැදෙන්න නැතිව ඔය යන ගමනට ඔය කරන වැඩ තවදුරටත් හොඳට කරන්න. ගොඩක් පිං හාමුදුරුවෝ. සමවයසේ මම හිතනවා මට අවුරුදු කීපයක් බලයි. එතකොට අපේම පෙරදින විශ්වවිද්‍යාලයේ එක විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත එකම ජීවනය දරාගෙන ඉන්න තරුණ භික්ෂුවක් හැටියට අපිට ලොකු සතුටක්, ඒ වගේම සංඝ සමාජයේ හැටියට ලොකු අභිමානයක් තියෙනවා. ඔබ වහන්සේ සාමාන්‍යයෙන් විවිධ විදිහට සංවිධානය කරලා තරුණ තරුණියෝ දහස් ගණනක් ගෙන්නන්න ලොකු ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි ඔබ වහන්සේ මේ ආයාසයෙන් කරන දෙයක් නෙවෙයි. රටවටේ තරුණ තරුණියන් මම හිතන්නේ සෝමහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේට වඩා ලොකු පෙරලියක් ඔබ වහන්සේ මේ පුංචි කාලේට කරලා තියෙනවා. ඉතින් මේක මේ විදිහටම මොන බාධකාවක් විවිධ විදිහට චෝදනා ඉස්සරහට තව මේ විවිධ දෙපාර්ශ්වයෙන් විවිධ අභියෝගයේ කිසිම අභියෝගයකදී නොසැලී නොමියව මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඔබ වහන්සේගේ මේ ලබා දෙන අමිල දායකත්වය ඉදිරියටත් ඔය විදිහට ලබා දෙන තරුණ භික්ෂුවක් හැටියට ඔබ වහන්සේ පසුපසින් අපිත් සදාකාලිකව ඔබ වහන්සේගේ මේ ගමන තුළ ඉන්නවා කියලා හදවතින්ම මතක් කරගන්න. ගොඩක් පිං හාමුදුරුවනේ. නේදෙන් ආල ගන්න ඔක්කොම මේ කපන්න මේ මැදින් කපන්න ජයෝ මුනින්දස්ස